කෙනෙකු පළමුණු වතාවට ඇවිල්ලා මේ ජපන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. ඊට පස්සේ කොයිතරම් කාලයක් මේ ඇකඩමි එක ඇතුලේ ඔහු පුහුණු වෙන්න ඕනේද මේ ඉගෙන ගන්න ඕනේද මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕනේ? ඔව්. අපි ජපානයේ රැකියාවට යනවා කියනකොට අපේ ඇකඩමි එකට බැඳෙන්න නම් අවම ලංකාව ඇතුලේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙලා තියෙනවා නේ. එතකොට ඇවිල්ලා ජපන් භාෂාව අපි මාස 3ක් උගන්වනවා අපි ළඟට ළමෙක් ආපු. මාස 3ක් ඇති. මාස 3ක් ඇති JFT කියන ලෙවල් එකට ඒ ළමයව ගේන්න. එතකොට ඒකතරදී අපි ફોකස් කරන්නේ එක්සෑම් එක පාස් කරගන්න. ඊට අමතරව ස්පෝකන් පැත්ත කතා කරන්නත් ජපන් ජාතික ගුරුවරුම ඉන්න නිසා ඒගොල්ලොන්ට පුළුවන් වෙනවා. එතනින් පස්සේ මාස 3ක් ගන්නවා ජොබ් එකට අදාළව ඉගෙන ගන්න. ඒක හැබැයි සාමාන්‍ය එක්කෝ මාස 6ක් සාමාන්‍යයෙන් ජොබ් එකට අදාළව ඉගෙන ගන්න මාස 1කමාරකින් පුළුවන්. හැබැයි අපි මාස 3ක් ගන්නේ ජොබ් එකට අදාළවත් ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඒ ආයතනයට අනුව වර්ක් කල්චර් එකක් ජපානයේ තියෙනවා. හොඳයි. ඒක දැනගන්න නැතුව ගියොත් එහෙම ඒ ස්ටාෆ් එකක් ඇතුලේ අපෙන් යන දරුවෙක්ව කොම් වෙනවා ඇත්තටම. ඉතින් ඒක නිසා අපි ජපානි කල්චර් එක ජපානි ආයතනයක් ඇතුලේ වැඩ කරන විදිහත් සමග අර ස්කිල් ටෙස්ට් එකට ළමයව පුරුදු පුහුණු කරනවා එක්සෑම් එක පාස් කරගන්න. ඉතින් මේ ටික ඔක්කොම ඉවර වෙලා වීසා ප්‍රොසෙස් එකටත් යනවා. ඉන්ටර්විව් එකට දැම්මට පස්සේ දැන් ළමයෙක් රෙඩි වුණා කියමුකෝ එක්සෑම් ඔක්කොම පාස් වෙලා දෙකක් පාස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්ටර්විව් එකට දාලා ගෙදර ඉන්න නම් දෙන්නේ නැහැ අපි. ඇත්තටම ගෙදර ඉන්න දෙන්නේ නැහැ. මොකද ඉන්ටර්විව් එක දවසට ළමයා හොඳට ෆේස් කරනවා. මොකද මාස 6ක එයාගේ දැනුම තියෙනවා එයාගේ. දැනුම තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉන්ටර්විව් පාස් හරි මම දැන් ජපානට යන්නේ ඉන්නේ ඩොකියුමන්ට් සයින් කරාට පස්සේ ගෙදර යනවා. බාප්පලා ගෙදර පුංචිලා ගෙදර නෑදෑ ගමන් වන්දනා ගමන් ඔක්කොම ගිහිල්ලා අන්තිමට මාස 3කට පස්සේ ජපානට ගිහිල්ලා වැඩ කරන්න බලනකොට අර ඉන්ටර්විව් එක දවසේ තිබ්බ ලැන්ග්වේජ් දැනුමවත් යාගාව නැති වෙනවා. මොකද එතනින් පස්සේ මාස 3ක 4ක කාලයක් ආශ්‍රය කරන්නේ ලංකාවේ ගෙදර කට්ටිය. ඒක නිසා වීසා එක ආවත් ඇග්‍රීමන්ට් සයින් කරත් අපි ගාවට ඇවිල්ලා අපි ඒකට කෝස් ෆී එකක් ගන්නෙ නැහැ ආයෙ කරන්නේ නැහැ. ඒ නිසා මාස 3 4 කාලය ඇතුළත ජපාන් ගුරුවරු අපි නිතරම ඉන්න නිසා ඇවිල්ලා අනිත් ළමයිට අලුතෙන් එන ළමයිට උදව් කරන්න ඕන. ජපාන් ජාතික ගුරුවරියත් එක්ක කතා බහ කරලා තමන්ගේ දැනුම තව වැඩි කරගන්න ඕන. ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ ඇකඩමි එකත් එක්ක. යා එතකොට අපෙත් එක්ක ළමයෙක් ඇත්තටම කවදා හරි අපේ කෝස් එකට බැඳුණා නම් එදා ඉඳන් ජපානයට යනකම් කාලය ඇතුළත ඇත්තටම රැකියාවකට ගිහිල්ලා වගකීමක් ඇතුව වැඩ කරන විදිහටම අපේ ආයතනට එන්න ඕනේ. කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් මම ස්ටුඩන්ට් කෙනෙක් මම ඉගෙන ගන්න විතරයි කියන මානසිකත්වයෙන් නැතුව මොකද එතනින් පස්සේ යාට කන්ටිනියු කරන්න තියෙන්නේ ජොබ් එකක්. ඒ නිසා රැකියාවක් කරන්නේ කොහොමද? වගකීමෙන් ආයතනට යන්නේ කොහොමද? වෙලාවට යන්නේ කොහොමද? ඒ ඔක්කොම ප්‍රැක්ටිකලි අපේ ආයතනය ඇතුලේ අර අපි ළඟට ආපු දවස් ඉඳන් ජපානයට යනකම්ම ප්‍රැක්ටිකලි අපි උගන්වනවා කියලා දෙනවා මඟ පෙන්නනවා.